මේ ෆෝන් එක මෙතන දෙන්නක ඉවරයි ගන්න බෑද මෙතන? ආඩේ ඉතින් යන්න බර පැත්තට. ඊය මෙතන තියෙන තැනින් ගන්න බෑද? ඔයාට මං කියන දේ තේරුම් ගන්නකො. අනේ මිනිස්සු බලාගෙන ඉන්නවා පුතේ. හරි ඉතින් මෙතනින් ෆෝන් එක නෑ නෑ ඔයා ඇතුළට යන්නකො මියත් එක්ක. කොහෙද? අර ඔයා යන්න කියන. අය අතුරු දෙන්න බයික් එක. හරි බයික් එක. මේ ළමයි දාලා මම යනවද? ඔයා මේ ළමයි මම දාලා යනවද? ඒව මන් දන්නේ නෑ ඉතින්. ෆෝන් එක දෙන්න. පිස්සු අඩේ. යන් ඔයාලා ෂොප් එකට වැටෙන්න. ඔව්. ආයෙ හතරක් තමයි. ඒ යටින් යන්න එපා. මගේ අතපයින් අල්ලන්න එපා. මේ අවට මිනිස්සු බලන්න ෆෝන් එක දෙන්න ඉවරයිනේ ගේස්. ඔයාගේ එක දෙනවා. හරිද? මෙතනින් අහ පැත්තට යන්න අපි. ඇයි දන්නවද මෙතන ඔයා මගෙන් ගත්තේ A05 එක දෙනවද? ඔව්. ඈ දෙන්නකෝ. අඩේ මෙතන දෙන්න නැතුවනේ මේ දඟලන්නේ ඔයාට. වෙන්නේ නැතිවනේ. ලැජ්ජ වෙන්නේ නැතුවනේ. කෑ ගහන්නේ තොපි හොරුනේ. යකෝ ලස්සනට මේ ගවුම් ඇඳගෙන මේ මම කියලා අර පාරට යල්ලු අර පාරට කියලා හැමිනියන් තොපි දෙන්න බලන්නකො දෙන්න හුස්ති පොඩෙන් වල බලන්නකො කියන්නේ ලැජ්ජ නැති යකෝ නෙළුවෙන් තෝ කෙල්ලෙද්ද සුදට සුදේ ලැජ්ජ නැතිව හොරෙන් කරන්න අර මේ කඩ දිනව කඩවල වැඩන බලය ආයන් කපියද මේ ඩීඑස් කොයි ඩීඑස් එකේ යනවා රේත් නාස්සේ නෑ මෙතන කෑ ගහන්න ඕනේ නෑ පොලිසිය දෙන්න දෙන්නනේ හැදුවේ දෙන්න ඉතින් කොයි යන්න නම් හදන්න බා පුතේ ඈ යන්නේ ඇයි යන්නේ ඔව් මේ ලස්සන ගෑනු පට්ට හොරු ගවුම් ඇඳන් එන්නේ ඒ ගන්න බා බං ඒ ඇතුළට ගන්න බා හොරු ඇතුළට ගන්න බා හොරු ගන්න බා බං මේ ලස්සන ඇඳගෙන මාලා දාගෙන ඉන්න පට්ට හොරු ගමුල්ලේ මේ බයික් එක මේ කොයි නංගි කොහෙටද යන්න ඕනේ ෆෝන් එක දෙන්න කලන් දෙනවද මේ මෙතන බිම ඉඳ ගන්න කියනවා ගැහුවා කියලා මම මේ ඉන්න ගැහුවා කියලා දාන්න නඩුවක් දානවා ලොවේ ගැහුවා කියලා මට නඩු දාන්න තොපි දෙන්නට දාන්න නඩුවක් පොඩි යානේ උඹේ මූණ පේනවා මේ වීඩියෝ එකට හරිද පොලිසියට කලින් පොලිසිය ගෙන්නවා ඒ සෝකේස් පොඩි කරන්න බෑ දෙන හුත් ටික කන පොඩි වෙන්න බලපන් මේ බලන්න ඔය අනිත් ෆෝන් එක වටන්න බා මේ බඩු ෆෝන් හොරු මෙන්න ෆෝන් හොරු මූණ පෙන්නන්න මූණ රංගි මූණ පෙන්නන්න අම්මට සිරි මේ ෆෝන් හොරු නෑ මේක මගේ එමියයි මේ එමියද්ද මේ මේ පාවිච්චි කරන්න බෑ ඔය ෆෝන් මේ දන්නේ කියලා ඒ වැඩක් නෑනේ මේ A05 මෙන්න A05 බඩු මොකක්ද ඔව් හරියන්නේ නේද බබා ආන්නේ කන්න හරියට අන්නේ ආන්නේ මේ නම් යන්නේ නැහැ කපලා හදනවා අර කාර්යයක් ගන්නත් යන්නේ